ඔය විශ්ණුක්‍රාන්ති කියන්නේ ඇත්තට මෙන්න මේ වගේ තලසක්. يعني ක්‍රීප් එක. දැන් මේකේ මේක නම් මේ වාණිජ වගාවකට අපි ආදර්ශනයක් කරපු එකක්. මේ එතකොට ඒක මේ වගේ දැන් මේ වර්ධන වෙමින් පවතින අවධියේ තියෙනවා. මේක සම්පූර්ණ වර්ධනය වෙනවා. අපි තමයි මේක අඩිය වගේ දුරින් තමයි මේක දාගෙන දැන් මේ රේස් බෙඩ් එක දාලා තියෙන්නේ. උස් පාත්තියක. මේකට ඉතින් හොඳට පස පෙරලලා කැටපොඩ් පොඩි කරලා ඊට පස්සේ ගම පොහොර මිශ්‍ර කරලා සාමාන්‍ය අක්කරයකට ටොන් 5-8 වගේ ප්‍රමාණයකට මේකට මිශ්‍ර කරනවා නම් හොඳයි. ඔය ෆාම් මැඩ් මෙනුව කියන්නේ ඔය ගම පොහොර වගේ ඒවා. ඊට පස්සේ අපි දැන් මේක හිටවනවා. දැන් මේකේ මේ බොහොම පොඩි මලක් එනවා. මේ උදු පියලිය කොළයක් තරම් මලක් තමයි මේක එන්නේ ඇත්තටම. ඔයක ඔය මේ වෙනත් ඔය එක්සොටික් වැරයිටිස් තියෙන ඒවා තමයි ලොකු මලක් එන්නේ. ඉතින් මේ බොහොම පොඩි මලක් එන්නේ. ඉතින් මේක මේ ආකාර තලස වගේ ඇතිරෙනවා. දැන් මේක මේ අපිට කුඩා සීඩ්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් මේකෙන්. ඒ අරගෙන මේක හදා ගන්නවා නම් තමයි වඩා සාර්ථක වෙන්නේ. පහසු වෙන්නේ මොකද අපි වැලිත් එක්ක කලවම් කළාම ලයින් එක දිගේ දාගෙන යන්න පුළුවන්. දැන් මේකේ මේ තලස් ආකාරයත් එක්ක ගන්න පේන තාම මේක වර්ධනය වෙනවා. මේ ඕවර්ලැප් වෙනවා. ඒ කියන්නේ අර ගහ මේ ගහ උඩින් ගිහලා මේක නිකන් මැට් එකක් වගේ හැදෙන්න ගන්නවා. මැට් එකක් කියන්නේ පැදුරක් වගේ හැදෙන්න ගන්නවා. එතකොට මේක අප්රූට් කරද්දී අපිට පුළුවන් මේක අප්රූට් කරනවා. මේක කරනවා ඊට පස්සේ ඒකත් එක්කම මේවට ඇදිලා තියෙන්නේ. ඒක නිසා මේක අප්රූට් කරනවා. ඊට පස්සේ මේක රෝල් කරන්න පුළුවන්. මේක මැට් ටයිප් එකට රෝල් කරන්න පුළුවන්. මෙහෙම රෝලක් ගහනවා. ඒක තමයි සාමාන්‍යයෙන් විශ්ණුක්‍රාන්ති අපි ගලවන ක්‍රමය. මේකේ අමාරු වැඩ තමයි වීඩින් කියන එක. දැන් මේගොල්ලන්ට තේරෙන දැන් මේ වස්සෙන් වීඩ්ස් ආවොත් දැන් මෙහෙම නම් වීඩ් මේ අයින් කරලා මේ ප්ලාන්ට් කරලා තියෙන තැනන්නේ. නමුත් මේ වීඩ්ස් ආවොත් එක හරි අමාරු. මොකද ඒක වීඩ්ස් එක්කම මේකේ තියෙන ගලවද්දී වීඩ් ටිකත් ගලලා මේකට එනවා. ඒ නිසා වීඩින් තමයි ඇත්තටම හරි අමාරු වැඩේ. ලොකු ලේබර් කොස්ට් එකක් කරනවා වීඩින් වලට. මොකද මේක මැනුවලි වීඩ් කරන්න ඕන, සිලෙක්ටිව්ලි වීඩ් කරන්න ඕන. ඉතින් මේක ලොකුම ලේබර් කොස්ට් එකෙන් මේක කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් එකේ 40ක් විතරම යන්නේ වීඩින් කියන ප්‍රොසෙස් එකට. වීඩින් කරන්න සාමාන්‍යයෙන් මාසයකට සැරයක්වත් අනිවාර්යෙන් වීඩින් කරන්න ඕන. මේක මාස 3මාරක් 4ක් ඇද්දි මේ තලස සම්පූර්ණව වැහෙනවා. අපිට ඊට පස්සේ මේ ගහ හාවස්ට් එක ගන්න පුළුවන්. නොගත්තොත් මෙහෙම දිගටම තියනවා. නමුත් අපි කමර්ෂල් කල්ටිවේෂන් නිසා මේක හාවස්ට් කරනවා. එතකොට සාමාන්‍යයෙන් අක්කරයක් ගත්තාම අපිට කිලෝ 400-500ක් විතර මේකේ ඩ්‍රයි මාංශයක් ගන්න පුළුවන්. මේ කොළ අතු නටු දඬු මුල් ඔක්කොම එකතු කරලා දැන් තියෙන ප්‍රයිස් එකත් එක්ක මාකට් එකේ ලොකු ආදායමක් ගන්න පුළුවන්. මේ විශ්ණුක්‍රාන්ති මේක වගා කර ගන්නවා නම් ලොකු වීම ප්‍රමාණයක. විශ්ණුක්‍රාන්ති ඇත්තටම මේ ඉන්ටර්මීඩියට් සෝන් එකට ඩ්‍රයි සෝන් එකට වෙට් සෝන් එකේ සමහර ප්‍රදේශවලට අපිට මේකේ පහසුවෙන් වගා කර ගන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් ඔය වේලි කලාපයේ වැව් ආශ්‍රිත වැව් පිටිවල එහෙම මේක ස්වභාවිකව තියෙනවා. එතනදී මේ ගහ ටික මීට වඩා මාංශල ගතියෙන් අඩුයි. එහෙම ස්වභාවිකව තියෙන අවස්ථාවක්. මේක මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ වෙන හොඳට ගහ හොඳට මාංශල හැදිලා තියෙනවා. මේ කුරුණෑගල ප්‍රදේශය නිසා මේක ඉන්ටර්මීඩියට් සෝන් එකේ ආරම්භය හරිය නිසා හොඳින් එන්වයරන්මන්ට් කන්ඩිෂන්ස් ලැබිලා තියෙන නිසා තමයි මේ ගහ මේ විදිහට හැදීගෙන එන්නේ.